හායි කොහොමද ඔයාලට? ඉතින් හර්ෂිකානවල YouTube channel එකට ගොඩක් ආදරෙන් මම පිළිගන්නවා. වගේ මටත් ආස හිතුණා Temu app එකෙන් බඩු order කරලා කොහොමද ගන්නෙ කියලා බලන්න. ඉතින් අන්න ඒ හින්දා මම Temu app එකෙන් ඔන්න බඩු වගයක් order කරා. මේ තමයි මගේ parcel එක. ඉතින් මම පොඩ්ඩක් මේක open කරලා බැලුවා. මගේ බඩු ටික හරියටම clearly මට ලැබිලා තියෙනවද කියලා. නමුත් open කරාට මම මේවා එකින් එක අරගෙන බැලුවේ නැහැ කොහොමද මේවා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තට මේවා බොහොම පොඩි item වගේක් තමයි මම order කරේ. මම ඔයාලට පෙන්නන්නම් මොනවද මම order කරලා තියෙන්නේ කියලා. මේක මම order කරේ රුපියල් 335ක් හරි ඔන්න ඔහොම මුදලක් තමයි උනේ මේකට. මේක තමයි අර bathroom එකේ wall එකේ අපිට මේ අලවලා මේ අපේ ඇඳුම් customize කරගන්න පුළුවන් ඒ විදිහට ගත්තු එකක් මේක. ඉතින් ඒක නිකන් ආසාවට අත්හදා බලන්න තමයි මම මේ ඇත්තටම ගත්තේ. මේක ප්ලාස්ටික් එකකින් හැබැයි හොඳ හයිය පාටක් තියෙනවා. හයියයි වෙන්නේ නැති හොඳ මේ එයාලා ඒක නම් සඳහන් කරලා දුන්නා මේ සාමාන්‍ය බරක් ඒකට රඳවන්න පුළුවන් කියලා. මේක පේන හැටියට ඇත්තටම මේ හොඳ හයිය ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මේක මේ අලවන්න තියෙන වෝල් එකේ අපිට මේ ටයිල් එකේ හරි අලවන්න පුළුවන් එහෙම. හැබැයි හොඳ හයිය පාටයි මේ හොඳ ෆිනිෂින් එකක් තියෙනවා. මේ වගේ එකක් තියෙනවා. ඒක දෙපැත්තට තියලා මේවා ටික සෙට් කරගන්න තමයි තියෙන්නේ මේකට. එහෙම තමයි මේක කෑලි මේ හයක් තියෙනවා මේවා එල්ලන්න. දෙවෙනි එක තමයි මෙන්න මේක. ඒක shopping cover දාන්න පුළුවන් එකක්. අර wall එක මේ දිගට තියෙන්නේ clear bag එක වගේ අන්න ඒ වගේ එකක්. ඒක තමා මේ shopping cover පිළිවෙලකට අපිට දාලා රඳවලා තියන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම ගන්නත් පහසුයි. අපිලිවෙලක් නැහැ. ඒතකොට හොඳ ක්ලියර් ගතියක් ඒකේ තියෙනවනේ. මට උනේ රුපියල් 250ක් 260ක් වගේ මුදලක්. ඉතින් ඇත්තට මේ හැම එකම හරිම අපි කොච්චර ගානකටද ගත්තේ කොහොමද ඒකේ ගාන වැටෙන්නේ කියන එක අපිට කොච්චර කඩු වෙලාද වැටෙන්නේ කියන එක ඇත්තටම අපිට මේල් එකක් හරහා දැනුම් දීමක් කරනවා. ඉතින් ඒ නිසා අපිට ඇත්තටම මම ගත්ත එකේ මිල රුපියල් 500යි මේක මට ලැබෙද්දී රුපියල් 6 මේ මං ගෙව්වේ 600ක් එහෙම නෙමෙයි. අපි ගෙවපු ගානත් ගෙවපු බඩුවත් ඒ හැම එකක්ම අපිට මේල් එකක් හරහා ඉන්ෆෝම් කරනවා යාලා. ඉතින් ඒ නිසා අපි ගන්න බඩුවේ ක්වොලිටිය ගැන විතරයි අපි ආවට පස්සේ දැනගන්නේ. නැත්නම් අපි ගෙවන මුදල අපි ඒ ගෙවපු ගානටම හරියන එක තමයි අපිට එවන්නේ. අපිට ආවට පස්සෙත් මොනවද ආව බඩු එයාලා අපි මොනවද ඕඩර් කරපු බඩු කියලා දැනගන්න පුළුවන්. ඉතින් අපිට මේකත් වෝල් හැක් වගේ හැක් 10ක් තියෙනවා. මෙතන මේ එල්ලන්න පුළුවන් විදිහට රඳවන්න අපිට ඒ කියන්නේ අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් අපි මොනවද එල්ලන්නේ කියන එක. ඉතින් ඒක අදාළ වෙන්නේ නැහැ. නමුත් එයාලා කියලා තිනවා කිලෝ එකක් හෝ දෙකක බරක් මේකට රඳවන්න පුළුවන් කියලා. මේවා 10ක් තියෙනවා. මෙතන මේක ගලවලා අලවන්න තියෙන්නේ වෝල් එකේ හරි ටයිල් එකේ හරි ඒ විදිහට මේවා පාට 10කින් මේ පාට වර්ග වලින් තියෙනවා 10ක් 2යි 10ක් තියෙනවා. ඉතින් ඒකත් හරි ප්‍රයෝජනවත් රුපියල් 250ක් 260ක් වගේ තමයි ඒකටත් මට ගියේ. මේක බ්‍රෂ් දාන එකක් අපිට බාත්රූම් එකට යූස් කරන්න පුළුවන් විදිහ එකක්. ඒ වගේම තමයි බාත්රූම් එකට විතරක් නෙමෙයි මේක වීඩියෝ එක මම රිවිව් එහෙමත් බලනකොට මේකේ රෙකමන්ඩ් කරලා තියෙනවා. මේක අපිට කිචන් එකට උනත් කිචන් අයිටම් එකක් විදිහට ඒ කියන්නේ හැඳි ගෑරප්පු ඒ වගේ දේවල් උනත් මේකට යූස් කරන්න මේක දාන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම හොඳයි කියන්නේ මේකේ වතුර පෙරෙන නිසා මේක මෙහෙම මේක රඳවන්න තියෙන්නේ මේක ඒකත් වෝල් එකටම සෙට් කරන්න විදිහට මේ ඇවිල්ලා තියෙන අලවන්නත් එක්කම. ඉතින් ඒක අලවල ඉවරලා මේක ඇතුළට මෙන්න මෙහෙම මෙතනට අලවලා මේකට අලවලා මේක මෙහෙම බස්සවන්නයි තියෙන්නේ. මේ විදිහට තමයි ඒක එන්නේ. ඉතින් ඒ විදිහට මේක බාත්රූම් එකටත් යූස් කරන්න පුළුවන්. කිචන් එකට කිචන් අයිටම් එකක් විදිහටත් ගන්න පුළුවන්. ඉතින් මම තාම ඩිසයිඩ් කරලා නැහැ ඒක කොයි විදිහටද මම යූස් කරන්නේ කියලා. මේකත් උනේ රුපියල් 417ක් වගේ මුදලක්. ඉතින් ප්ලාස්ටික් එක නම් හොඳ හයිය ප්ලාස්ටික් එක හැබැයි
බරත් රඳන්න පුළුවන් විදියක් කියලා හිතෙනවා මේක අල්ලලා බලනකොට. ඉතින් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා ඒක. ඒකත් මම ඕඩර් කරේ බාත් รู ම් එකට කියලා විශේෂයෙන්ම පොඩි අය ඉන්න තැනක. ඉතින් මේක ඇත්තටම හරිම කියුට්. ඉතින් ඒ නිසා මම මේක ඕඩර් කරේ ඇත්තටම බබාලා දෙන්න වෙනුවෙන්. එයාලා දෙන්න තාම දන්නේ නැහැ මේ වගේ දෙයක් මම ඕඩර් එකක් දාලා තියෙනවත් කියලා. ඉතින් මේක හරි කියුට් කියන්නේ ප්ලාස්ටික් එකකින්ම තමයි මේකත් ඇවිල්ලා තියෙන්නේ. මේක මෙන්න මේ වගේ කියුට් අයිටම් එකකුත් එක්ක තමයි එන්නේ. ඉතින් මේක වෝල් එකට සෙට් කරලා ඒක දාන්න තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. මේකට සෙට් කරලා මෙන්න මෙහෙම තමයි ඒක හිටින්නේ. ඔයාලට පේනවා ඇති. එතකොට අර මේක ටූත් බ්‍රෂ් රඳවන එකක් විදිහට තමයි මම ගත්තේ. ඒක නම් තියෙන්නේ මෙහෙම තමයි. මේක ඉතින් කොහොමත් මේ කිචන් එකට වඩා බාත් รู ම් එකට තමයි මේක ගොඩාක්ම යන්නේ ලස්සන. පොඩි අය ඉන්න තැනක ඉතින් මේ වගේ දේවල් තියෙනවා නම් ඉතින් එයාලා ගොඩක් ආසයි නිසා තමයි මම මේකත් ඕඩර් කරේ. මේක මට උනේ රුපියල් 263ක් වගේ මුදලක්. ඉතින් මම හිතනවා ඒ ගානට ප්‍රයෝජනවත් කියලා. මොකද මේ මැටීරියල් එකත් ඒ වගේම මේ ඩිසයින් එකත් එක්ක පොඩි අය ගොඩක් කැමති වෙයි කියලා හිතනවා මම. ඉතින් ඒ නිසා තමයි මම මේ හැම එකකින්ම එක ගානේ ඕඩර් කරේ. ඇත්තටම මේක මගේ ෆස්ට් ටයිම් ඕඩර් එක. ඉතින් ඒ නිසා මම හිතුවා ලොකු දේවල් නැතුව ඉස්සලාම පුංචි දෙයක් කරලා බලනවා. ඩොලර් 6ක් වගේ තමයි මට මේ වෙනුවෙන් වියදම් කරන්න උනේ. ඉතින් ඒ වෙනුවෙන් වියදම් කරපු ගානට මට හම්බ වෙන මේ බඩු ටික ඒ ක්වොලිටිය කොහොමද? ඒ වගේම ඒවා ඇත්තටම හරියටම අතට ලැබෙනවද කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ නිසා අනිත් එක තමයි අපි කියන දේවල් ඒ විදිහටම අපි ඕඩර් කරන ඒ අයිටම් එක හරියටම අපිට ලැබෙනවද කියලාත් අපිට ඒක නොටිෆයි කරන්න පුළුවන් නිසා තමයි මං හිතුවේ ඉස්සෙල්ලාම ලොකු ඕඩර් එකකට යනවට වඩා සුළුවෙන් අපිට අපේ අතේ තියෙන ගානට හරියන්න පොඩි ඕඩර් එකක් දාලා බලනවා කියලා. ඉතින් ඒ නිසා මාත් හැමෝම වගේ ගොඩක් ආසාවෙන් හිටපු Temu app එක යූස් කරන්න බැලුවා. තව මං ඕඩර් කරා මෙන්න මේ අයිටම් එක. මේක රුපියල් 290ක් වගේ වුණේ. ඉතින් මේක යූස් කරන්න ආසාවෙන්ම බලාගෙන හිටපු නිසා මං අරගත්තා. ඉතින් මේකේ කලර්ස් තියෙනවා කලර්ස් 3කින් 6ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ අයිටම් හැම එකක්ම අරන් යූස් කරලා බලන්න. මේ තමයි මට හම්බෙච්ච අයිටම් ඔක්කොම ටික. ඉතින් ඔයාලා පුංචියට හරි පොඩි ඕඩර් එකක් දාලා හිතේ තියෙන ආසාවෙන් ඉන්න බඩුවක් මොනවා හරි ඔයාලට අයිටම් එකක් ගන්න තියෙනවා නම් ඒ අයිටම් එක ගන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලන්න. එහෙනම් ඉතින් තව ඕඩර් එකක් දැම්මොත් අනිවාර්යෙන් ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නම්. එහෙනම් ඉතින් එන්න